හායි හායි යාළුවනේ පොඩි ගමනක් ගියා කාර්වා බස් එකේ. හරිම ලාභදායකයි. ඒ වගේම ගොඩක් මිනිස්සු වැඩියේ නැහැ. ඉතින් මේ තමයි කතාර වල පොදු ප්‍රවාහන සේවය. ගොඩාක්ම ලාභදායකයි. පහසුවෙන් යන්න පුළුවන්. Wi-Fi නොමිලේ ඒ විතරක් නෙමේ කාඩ් එකෙන් පේමන්ට් කරන්න ඕන. ඉතින් ස්මාර්ට් කාඩ් එක හරිම ලේසි. එන්න තන බලන් ඉන්න ඕන බස් එකේ. එනකන් ඉතින් බස් එකේ ඇප් එකක් තියෙනවා. හරිම සරලයි මේ හැමදේම. ඉතින් මේ වීඩියෝ කතා කරන්නේ ලංකාවේ කතාර වල ඉන්න ලාන්ච් කියන පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් සර්විස් එක. මේ තමයි කාර්වා බස් ගොඩක් කතාර වලට අලුත් නම් මේක ගැන දන්නේ නැතුව වෙන්න විදියක් නෑ. මේක අනිවාර්යෙන් දැනගන්න. කතාර වල මේ බස් සර්විස් එක ඔපරේට් කරන මොහොසලත් කියන පුද්ගලික සමාගම නමුත් අර්ධ රාජ්‍ය අර්ධ පුද්ගලික. එතකොට මේ දෝහා වගේම හැම නගරයකම මේ ප්‍රදේශ වලටත් යන්න පුළුවන්. ගොඩක් චීප් සේෆ් ඒ වගේම හැම බස් එකක්ම එයා කන්ඩිෂනර් කරලා තියෙනවා. Wi-Fi නොමිලේ. මත වටන Wi-Fi එක ලොග් වෙලා Wi-Fi එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හැම බස් එකක්ම ඉලෙක්ට්‍රික් එක. ඒ කියන්නේ විදුලියෙන් දාවණය වෙන පොදු බස් සේවාව සම්පූර්ණයෙන් විදුලියෙන් දාවණය වෙනවා. එතකොට මේ කාර්වා බස් එකට යන්න ඕන දේ තමයි ගන්න ඕන මොකද ස්මාර්ට් කාඩ් එකක් තියෙන්න ඕන. මොකද මුදල් ෆෝන් නෝට් පාවිච්චි කරන්නේ මේ ස්මාර්ට් කාඩ් එක පන්ච් කරලා තමයි බස් එකට නගින්නේ. ඉතින් මේ බස් එක ස්මාර්ට් කාඩ් එක ගන්න පුළුවන් එයාපෝට් කවුන්ටර්, එතකොට මෙට්‍රෝ ස්ටේෂන්, කාර්වා බස් ස්ටේෂන්, කාර්වා වෙන්ඩින් මැෂින් ඒ වගේ තැන් වලින් කාඩ් එක ගන්න පුළුවන්. කාඩ් වර්ග තුනක් තියෙනවා. එක කාඩ් එක රියල් 10යි. ඉතින් නැවත රීලෝඩ් කරන්න පුළුවන් සාලි ටික. ඉතින් ඒක ගොඩක් වටිනවා. ඒක සාමාන්‍යයෙන් එක ගමන් වාරයක රියල් 2.53ක් වගේ ඉඳන් පටන් ගන්නවා රියල් 6ක් දක්වා. උපරිම ගාස්තුව රියල් 5ක් හෝ 6ක්. එතකොට අනිත් එක තමයි රියල් 20යි. ඒක දවසක් වළංගුයි අන්ලිමිටඩ්. ඒ කියන්නේ සාමාන්‍ය දවසක් ඇතුළත සංචාරය කරනවා නම් ඔයා ටුරිස්ට් කෙනෙක් නම් එනම් විසිටින් ඇවිල්ලා ඉන්නවා නම් ඔයාට දවසක් ඇතුළත කවර් කරගන්න පුළුවන් රියල් 20ට වගේ අන්ලිමිටඩ් එකක්. දවස් 3කට වළංගු කාර්යයක් තියෙනවා රියල් 30ක් විතර වෙනවා. ඒකට අන්ලිමිටඩ්. සාමාන්‍ය ඔයා නැවත පාවිච්චි කරනවා නම් දිගටම පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් රියල් 10 එකක් අරගෙන නැවත රීලෝඩ් කරලා පාවිච්චි කරන්න පුළුවන් කාර්යයක් ගන්න එක ගොඩක් හොඳයි. ඔයා එයාපෝට් එකේ ඉඳන් ටවුන්ට ඒ කියන සිටි ඒරියා වලට යන්න පුළුවන් නම් ඔයාට සාමාන්‍යයෙන් ටැක්සි එකකට යන්න ගියොත් රියල් 40 50 70 උපරිම 70 80 වගේ ගාණක් යනවා ඒ කාර් වල වාහන වල මාදිලිය අනුව. නමුත් කාර්වා බස් එක ගත්තොත් රියල් 3යි රියල් 5ත් අතර ගාණක් තමයි යන්නේ. සාමාන්‍ය රියල් 3කින් තමයි පටන් ගන්න. නමුත් ටැක්සි ගියොත් රියල් 40 50 කීයදම් වෙනවා. ඉතින් ගොඩක් කට්ටියට මේක තමයි චීප් ඔප්ෂන් එකක්. ගොඩක් ලාභදායක සර්විස් එකක්. මේ බස් රූට් එක බලන්න ඔයාලට ඇප් එකක් තියෙනවා. ඇප් එක ඕන ෆෝන් එක Apple එක Android එක ඕන එකට දාගන්න පුළුවන්. කාර්වා බස් රූට් එක ටයිම් එක එතකොට ස්ටොප් ලොකේෂන් මේ හැම දෙයක් බලා ගන්න පුළුවන්. GPS එක සිස්ටම් කරලා තියෙන හින්දා බස් එක මේ මොහොතේ තියෙන කොහෙද කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම ඊළඟ නැවතුම් පොළ මොකක්ද කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. බස් එක ඇතුළේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඔයාට ඒකෙන් බලා ගන්න පුළුවන් කොතනද නවතින්නේ. ඒ වගේම ඊළඟ බස් ටයිම් එක එතකොට රූට් ඩීටේල්ස් එක කොයි රූට් එකේද ඉන්නේ. එතකොට ඔයාට පුළුවන් තව විසිටින් එකේ ඇවිල්ලා යනවා ටුරිස්ට් කෙනෙක් නම් එහෙම නැත්නම් ඒ හැම දෙයක්ම ඔයාට බලන්න ඕන තැන් වලින් බලන්න ඕන කොහොමද ගමන යන්නේ මොන බස් එකද යන්න ඕනේ මේ හැම දෙයක්ම ට්‍රැවල් ප්ලෑනින් මේ කාර්වා ඇප් එකේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. ඉතින් කතාර වල ඉන්න ගොඩක් ලාංකිකයෝ මේ වර්ක් සයිට් ඇකොමඩේෂන් ඒ වගේම සිටි ට්‍රැවල්ස් වලට මේ කාර්වා බස් ගොඩාක්ම භාවිතා කරන ටැක්සි වලට වඩා ගොඩක් ලාභදායකයි. ටැක්සි වලට වඩා වගේම ට්‍රැවල් ඔප්ෂන් එකක් තමයි මේක කාර්වා බස් සර්විස් එක එහෙම නැත්නම් මෙට්‍රෝ එක. ඉතින් කාර්වා බස් සර්විස් ගොඩක් අය පාවිච්චි කරනවා. ඉතින් කතාර වලට අලුත් නම් ගොඩාක්ම ලාභදායක චීප් ට්‍රාන්ස්පෝර්ට් ඔප්ෂන් එකක් වෙනවා නම් මේ කාර්වා බස් කියන්නේ ගොඩාක්ම සේෆ් චීප් ඒ වගේම ඊසි ට්‍රැවල් සොලියුෂන් එකක්. එහෙනම් අපි බලමු වෙන දවසක